ළමයි 50ට අඩු පුංචි කඳු ගැටයක් උඩ තියච්ච පාසලක්. එතකොට මගේ පන්තියේ හිටියේ ළමයි 10 දෙනයි. ඒ ගොඩක් වෙලාවට ඒ කියන්නේ පුංචි ශාලා දෙකක් තිබුණේ. පන්ති පැවැත්වුවේ අපි එළියේ. එනේ අපිට නිදහස කියන දේ උපරිම තිබුණ අපි අධ්‍යාපනය ලබන ඒ කාලේ. ඉතින් ගොඩක් වෙලාවට මම හිතනවා මගේ ජීවිතේ මගේ තියෙන සමබරතාවය සහ පරිකල්පනය මගේ දියුණුනේ එතන මම ලැබපු නිදහස් අධ්‍යාපනය. ඒ කියන්නේ ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම නිදහස් අධ්‍යාපනයක් මම ලැබුවා කියලා හිතනවා මගේ ප්‍රාථමික අධ්‍යාපනය තුළ.